කිසිම පොහොසතෙක්ට ගන්න බැරි සුපිරි ලැම්බෝගිනි රථයක් තමයි මේ. මේ රථයේ වටිනාකම ඩොලර් මිලියන 250ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 81000කටත් ආසන්න මුදලක් වෙනවා. මේ රථයේ මිල අධික වීම මෙන්ම මෙය ලෝකයේ කිසිදු පොහොසතෙක්ට මිලදී ගැනීමට නොහැකි අනෙක් ප්‍රධාන හේතුව වෙන්නේ ලෝකයටම මෙවැනි ලැම්බෝගිනි රථ ඇත්තේ එකම එකක් පමණක් වීමයි. අන්න ඒ නිසායි ලෝකයේ කිසිදු පොහොසතෙක්ට මේ රථය මිලදී ගන්න බැරි වෙන්නේ. ඒත් මොකද්ද මේ රථයේ තියෙන විශේෂත්වය? ඇත්තටම මේ මෝටර් රථය වර්තමානයට වඩා අනාගතයට සරලන අන්දමේ මෝටර් රථයක්. විශේෂයෙන්ම මේ මෝටර් රථයේ බාහිර පෙනුම. එය සාමාන්‍ය ලැම්බෝගිනි රථයක පෙනුම රඳා පවත්වා ගනිමින් ඊටත් වඩා දියුණු බවක් පෙනෙන අන්දමට නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම පිටුපසින් වයි හැඩයේ තටු නිසා වෙන කිසිදු වාහනයක නොමැති අන්දමේ පසුපස ලාම්පු පද්ධතියක් පිහිටලා තියෙනවා. වෙනස්ම විදිහේ ෂඩාශ්‍රාකාර දුම්පට දෙකක්ද මෙම ලැම්බෝගිනියෙහි පිහිටා තිබෙනවා. 1904 දී ධාවන බෝට්ටු සඳහා යොදාගත් සිලින්ඩර් 12ක පිස්ටන් එන්ජින් මොඩුලේ V12 එන්ජිමක් මෙහි සවි කර තිබෙනවා. පොළව මට්ටමේ සිට වාහනයේ යට කොටසට ඇති උපරිම උස ඇඟිල්ලක තරම් වෙනවා. ඒ නිසා මේට ගමන් කිරීමට සාමාන්‍ය මාර්ග භාවිතා කරන්න බැහැ. විශේෂම දෙයක් වන්නේ මෙහි ආලේප කර ඇති කොළපාට තීන්ත වර්ගයට සුළු සීරීම් පවා ස්වයංක්‍රීයවම සකසාගත හැකි අන්දමේ හැකියාවක් තිබීමයි. ඒ වගේම තවත් වාහනයක් ඇදගෙන යා හැකිවීමට ට්‍රේලර් හිච් එකකින්ද මේ ලැම්බෝගිනිය සමන්විත වෙනවා. මේ ලැම්බෝගිනි රථයේ ගමන් කළ හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි. ප්‍රහාරක ජෙට් යානාවක ඉදිරිපසට සමාන වන අයුරිනුයි රියදුරු අසුන සහ වැසෙන දොර නිම කරලා තියෙන්නේ. ඉතින් මෙම වාහනය ගැන ඔබ හිතන්නේ මොකක්ද? සැබවින්ම ඒ කාටවත් මිලදී ගත නොහැකි තරම් වටිනවද?